ආයුබෝවන් හැමෝටම. ඉතින් ලෝකය කියන්නේ ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුරුවන් තැනක්. හැබැයි සමහර රටවල් තියෙනවා ඒ රටවල් එක්ක හැප්පෙන්න යන එක හරියට නිින්ද ගිය සිංහයෙකුට ඇඟිල්ලෙන් අනිනවා වගේ වැඩක්. නවීන තාක්ෂණය, දියුණුම මිසයිල පද්ධති සහ මුළු ලෝකයම උනත් අලු කරලා දාන්න පුළුවන් මට්ටමේ බර අවි තියෙන මේ රටවල් යුද්ධයකදී අවුස්සරත්තොත් ලැබෙන ප්‍රතිඵලය ඊටමත් බිහිසුණු වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ලෝකයේ බලවත්ම සහ අනතුරුදායකම අවියායුධ සතු ඕනෑම රටක් සමතල කරන්න පුළුවන් බලයක් තියෙන රටවල් 10ක් ගැනයි. අංක 10. ඉරානය. ඉරානය කියන්නේ මැද පෙරදිග කලාපයේ ඉන්න ප්‍රබලතම සටන්කරුවෙක්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ බටහිර රටවල සම්බාධක මැදයේ උනත් Tamanටම ආවේනික වූ දියුණු අවිතාක්ෂණයක් ගොඩනගා ගැනීමයි. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් බැලිස්ටික් මිසයිල මැද පෙරදිග විශාලතම මිසයිල බලකාය හිමි වෙන්නේ ඉරානයටයි. කොරාම් ශහර් සහ සෙජ්ජිල් වැනි මිසයිල වලට කිලෝමීටර් 2000කට වඩා දුර තියෙන ඉලක්ක වෙත ඉතාමත් නිවැරදිව ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. හයිපර්සොනික් මිසයිල ශබ්දයේ වේගයෙන් 15 ගුණයක වේගයෙන් ගමන් කළ හැකි මෙම මිසයිල පද්ධතිය ලෝකයේ ඕනෑම දියුණු ආරක්ෂක පද්ධතියක් පසාරු කරගෙන යන්න සමත් වෙනවා. නිල වශයෙන් න්‍යෂ්ටික බලවතෙක් නොවුනත් ඉතා කෙටි කලකින් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට අවශ්‍ය යුරේනියම් සාන්ද්‍රණය කිරීමේ තාක්ෂණය ඔවුන් සතුයි. ඉරානය කියන්නේ ගොඩබිමෙන් වගේම මුහුදෙනුත් ලෝක ආර්ථිකයට සහ සතුරු රටවලට දැඩි බලපෑමක් කළ හැකි රටකි. අංක 9. පාකිස්තානය. පාකිස්තානය කියන්නේ දකුණු ආසියාවේ ඉන්න ඉතාමත් තීරණාත්මක යුද්ධ බලවතෙක්. විශේෂයෙන්ම Tamanගේ අසල්වැසි ඉන්දියාව සමග පවතින තරඟකාරීත්වය නිසා ඔවුන් ඉතාමත් දියුණු සහ විනාශකාරී අවිගබඩාවක් පවත්වාගෙන යනවා. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් පාකිස්තානයේ සතු න්‍යෂ්ටික බෝම්බ 170කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව වාර්තා වෙනවා. ඕනෑම මොහතක ප්‍රහාරයකට සූදානම් කර ඇති මේවා ලෝකයේ ඕනෑම නගරයක් අලු කර දැමීමට සමත් වෙනවා. ශහීන් 3 සහ ගෞරි මිසයිල මේවා කිලෝමීටර් 2750ක් දක්වා දුර ඇති ඉලක්ක වෙත න්‍යෂ්ටික හිසක් රැගෙන යා හැකි බැලිස්ටික් මිසයිල. මුළු ඉන්දියාවම සහ මැද පෙරදිග කොටසක් මෙහි ඉලක්ක පරාසයට ඇතුළත් වෙනවා. පාකිස්තානය කියන්නේ ඊටාම කෙටි කාලයක් තුල න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් සිටින ඕනෑම මට්ටමක විනාශයක් කිරීමට පසුබට නොවන රටක්. අංක 8. ඊශ්‍රායලය. ඊශ්‍රායලය කියන්නේ භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා රටක් වුණත් ඔවුන් සතු යුද්ධ තාක්ෂණය ලෝකයේ ප්‍රබලතම රටවල් පවා මවිත කරන මට්ටමක පවතිනවා. ඔවුන්ගේ ආරක්ෂක පද්ධති ලෝකයේ හොඳම ඒව ලෙස සැලකෙනවා. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් අයන් ඩෝම් සහ ඇරෝ 3 ගුවන් ආරක්ෂණ පද්ධති. ඊශ්‍රායලයට එල්ලවන ඕනෑම මිසයිල ප්‍රහාරයක් අහසදීම විනාශ කර දෙමීමේ හැකියාව මේවට තිබෙනවා. විශේෂයෙන්ම ඇරෝ 3 පද්ධතියට වායුගෝලයෙන් පිටතදී පවා සතුරු මිසයිල හඳුනාගෙන විනාශ කරන හැකියාව මේවට තිබෙනවා. මෙර්කාව මාක් 4 ටැංකි ලොව ආරක්ෂිතම සහ දියුණුම යුද්ධ ටැංකියක් ලෙස මේ සැලකෙනවා. ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ නොකලත් ඔවුන් සතු න්‍යෂ්ටික බෝම්බ 90කට වඩා ඇති බව රහසක් නෙවේ. ඔවුන්ගේ බුද්ධි තොරතුරු සහ තාක්ෂණය නිසා ඔවුන්ව පරාජය කිරීම ඉතාමත් අසීරු කාර්යයක්. අංක 7. ප්‍රංශය. ප්‍රංශය කියන්නේ නේටෝ සංවිධානයේ ඉන්න ප්‍රබලතම සමාජිකයෙක්. වගේම Tamanටම ආවේනික වූ දියුණු අවිතාක්ෂණයක් පවත්වාගෙන යන රටක්. ඔවුන් අනුන් මත යැපෙන්නේ නැහැ. Tamanගේම ප්‍රහාර යානා සහ මිසයිල පද්ධති නිපදවා ගන්නවා. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් ප්‍රංශයේ සතු න්‍යෂ්ටික බෝම්බ 290කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ මේව ගොඩබිමෙන් වගේම මුහුදෙනුත් එල්ල කිරීමේ හැකියාවයි. M51 බැලිස්ටික් මිසයිල මේවා ප්‍රංශයේ සබ්මරීන් වල සිට එල්ල කළ හැකි අති ප්‍රබල මිසයිලයි. කිලෝමීටර් 8000කට වඩා දුර ඇති ඉලක්ක වෙත න්‍යෂ්ටික හිස් කීපයක් රැගෙන යාමට මේට පුළුවන්. ප්‍රංශය කියන්නේ Tamanගේම තාක්ෂණයෙන් ලෝකයේ ඕනෑම තැනක යුද්ධ මෙහෙයුමක් දියත් කළ හැකි ඉතාමත් සංවිධානාත්මක සහ භයානක හමුදාවක් හිමි රටකි. අංක 6. බ්‍රිතාන්‍ය කියන්නේ නේටෝ සංවිධානයේ ප්‍රධානතම කුළුණක්. ඔවුන්ගේ යුද්ධ ශක්තියේ විශේෂත්වය වෙන්නේ ප්‍රමාණයට වඩා ඔවුන් සතු අති නවීන තාක්ෂණය සහ ලෝකයට ඕනෑම තැනකට ඉක්මනින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවයි. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් වැන්ගාඩ් ක්ලාස් සබ්මැරින් න්‍යෂ්ටික බලය රැඳෙන පවතින්නේ මේවා මතයි. මේවා මුහුද යට සැඟෙහි සිට ඕනෑම මොහතක ලෝකයේ ඕනෑම නගරයක් විනාශ කළ හැකි ට්‍රයිඩන් 2 D5 මිසයිල වලින් සන්නද්ධයි.
ක්වීන් එලිසබෙත් ක්ලාස් ගුවන් යාන වාහක නෞකා. මේවා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නිපද වූ විශාලතම සහ බලවත්ම නෞකාවේ. ඔවුන්ගේ කන්ටිනිවස් ඇට් සී ඩෙටරන්ට් ප්‍රතිපත්තිය නිසා අවම වශයෙන් එක න්‍යෂ්ටික සබ්මැරීන් එකක් සෑම විටම මුහුදේ මුර සංචාරයේ යෙදෙනවා. බ්‍රිතාන්‍ය කියන්නේ ඇමරිකාව වගේ රටවල් සමග සමීප සම්බන්ධ පවත්වන තමන්ගේ තාක්ෂණික දියුණුව නිසාම ඕනෑම බලවත් සතුරෙකුට දරුණු ප්‍රතිප්‍රහාර දිය හැකි රටකි. අංක 5. උතුරු කොරියාව. ලෝකයේ අනෙක් රටවල් කොපමණ සම්බාධක පැනවුවත් තමන්ගේම මිලිටරි බලය අසීමිතව වර්ධනය කරගත් රටක් තමයි උතුරු කොරියාව. ඔවුන්ගේ ප්‍රධානම තුරුම්පු වෙන්නේ ඕනෑම මොහොතක ප්‍රහාරයකට සූදානම් කර ඇති දැවැන්ත මිසයිල පද්ධතියයි. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් හුවාසොන් 27 සහ 28 මේවා ලෝකයේ තියෙන විශාලතම ගොඩබිම් පදනම් කරගත් මිසයිලයි. කිලෝමීටර් 15000කට වඩා දුර ගමන් කරමින් අලු කර දැමීමට මේට හැකියාව තිබෙනවා. උතුරු කොරියාව සතු න්‍යෂ්ටික බෝම්බ 50කට අධික ප්‍රමාණයක් ඇති බව විශ්වාස කරනවා. ඔවුන් සතු හයිඩ්‍රජන් බෝම්බ සාමාන්‍ය පරමාණු බෝම්බයකට වඩා 100,000 ගුණයක විනාශයක් සිදු කළ හැකියි. සයිබර් යුද්ධ බලකාය. ඔවුන්ගේ හමුදාව භෞතික අවිවලට අමතරව ලෝකයේ ඕනෑම රටක පද්ධති අක්‍රිය කළ හැකි දියුණු සයිබර් බලකායකින් සමන්විතයි. උතුරු කොරියාව කියන්නේ තමන්ගේ නායකයාගේ එක අනකින් ඕනෑම විනාශයක් කිරීමට පසුබඩ නොවන සහ ඊටාම භයානක රාජ්‍යයක්. අංග 4. ඉන්දියාව. ඉන්දියාව කියන්නේ අති විශාල හමුදා බලකායක් වගේම ඊටමත් වේගෙන් නවීනීකරණය වන බර අවි පද්ධතියක් හිමි රටක්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ රුසියානු, බටහිර සහ තමන්ගේම දේශීය තාක්ෂණය එකතු කරගත් අද්විතීය අවි ගබඩාවක් පවත්වාගෙන යන්නේමයි. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් ඇග්නි 5 මිසයිල පද්ධතිය මෙය ඉන්දියාවේ ප්‍රබලතම අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයයි. කිලෝමීටර් 5000කට වඩා දුර ඇති ඉලක්ක වෙත න්‍යෂ්ටික හිස් රැගෙන යාමට මෙයට පුළුවන්. මුළු ඉන්දියාවම සහ යුරෝපීයන් කොටසක් මෙහි ඉලක්ක පරාසයට ඇතුළත් වෙනවා. ඉන්දියාව කියන්නේ ඊටාම කෙටි කාලයක් තුර න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් සිටින ඕනෑම මට්ටමක විනාශයක් කිරීමට පසුබට නොවන රටක්. අංක 3. චීනය. චීනය කියන්නේ වර්තමානයේ වන විට ලෝකයේ විශාලතම නාවික හමුදාවක් සහ අති විශාල ගොඩබිම් හමුදාවක් හිමි රටක්. ඔවුන්ගේ තාක්ෂණයක් කෙතරම් දියුණුද කියනවනම් ඇමරිකානු ආරක්ෂක පද්ධතිවලටත් අභිබවා යා හැකි හයිපර්සොනික් අවිතාක්ෂණය අතින් දැන් ලෝකයේ පෙරමුණේම ඉන්නවා. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් DF-41 මිසයිලය. මෙය ලොව පවතින බලවත්ම අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයයි. මෙහි විශේෂත්වය වෙන්නේ එක මිසයිලයක න්‍යෂ්ටික හිස් 10ක් පමණ රැගෙන යාමට පුරුවන් වීමයි. DF-17 හයිපර්සොනික් මිසයිල. ශබ්දයේ වේගයෙන් කීප ගුණයක වේගයෙන් ගමන් කරමින් ඊටමත් සංකීර්ණ ගමන් මාර්ගයක ගමන් කරන මේවා හඳුනාගෙන විනාශ කිරීමට ලොව කිසිම ආරක්ෂක පද්ධතියකට තවමත් හැකියාවක් නැහැ. චීනිය කියන්නේ තමන්ගේ ආර්ථික ශක්තිය යුද්ධ ශක්තියට පත් කරගත් මුළු ලෝකයේම බලය තමන් සතු කර ගැනීමට වෙහෙසන ඊටමත් සංවිධානාත්මක සහ භයානක රාජ්‍යයක්. අංක 2. රුසියාව. රුසියාව කියන්නේ දශක ගණනාවක සිට ලෝකයේ ප්‍රබලතම යුද්ධ බලවතා වන්න ඇමරිකාව සමග තරඟ කරන රටක්. ඔවුන් සතු ඇතැම් අවියායුධ ලෝකයේ වෙනත් කිසිම රටකට මෙතෙක් නිපදවීමට නොහැකි වූ අතිශය විනාශකාරී අවි වෙනවා. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් RS-28 සර්මට්. මෙය ලොව පවතින බියකරම අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයයි. කිලෝමීටර් 18000ක පරාසයක් ඇති මෙයට එක ප්‍රහාරයකින් ප්‍රංශය වගේ රටක් සම්පූර්ණයෙන්ම අලු කර දැමීමට හැකියාව තිබෙන බව පැවසෙනවා. මෙහි එකවර න්‍යෂ්ටික හිස් 10ත් 15ත් අතර ප්‍රමාණයක් රැගෙන යාමට පුළුවන්. පොසයිඩන්. මෙය මුහුදයට ක්‍රියාත්මක වන න්‍යෂ්ටික ඩ්‍රෝනයක් වගේ අවියක්. සාගර පතුලේ සිට මෙය පුප්පුරවින් හැරීමට සතුරු වෙරළ තීරයන් යටත් කරන අඩි 100 ගණනක උස න්‍යෂ්ටික සුනාමියක් නිර්මාණය කිරීමට මෙයට පුළුවන්. අංක 1. ලෝකයේ ඕනෑම තැනක ඕනෑම මොහොතක යුද්ධ කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් සහ තාක්ෂණය සතු එකම රට තමයි ඇමරිකාව. ඔවුන්ගේ යුද්ධ වියදම ලෝකයේ අනෙක් රටවල් 10ක එකතුවටවත් වැඩි. ප්‍රධාන බර අවි ගැන කතා කළොත් ජෙරාල්ඩ් ආර් ෆෝඩ් ක්ලාස් ගුවන් යාන වාහක නෞකා. මේවා ලොව විශාලතම සහ බලවත්ම යුද්ධ නෞකා. මිනිට්මෑන් 3 ඇමරිකාවේ ගොඩබිම් පදනම් කරගත් ප්‍රධානතම න්‍යෂ්ටික මිසයිල පද්ධතියයි. කිලෝමීටර් 13000කට වඩා දුර ඇති ඕනෑම ඉලක්කයක් විනාඩි කිහිපයකින් විනාශ කිරීමට මෙයට පුරුවන්. අභ්‍යවකාශයේ සිට සයිබර් අවකාශයට දක්වා සෑම තැනම තමන් බලය තහවුරු කරගත් ලොව අංක 1 යුද්ධ බලවතා තමයි ඇමරිකාව කියලා කියන්නේ. අපි අද කතා කරපු මේ තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙතරම් දරුණු අවියායුධ ගොඩගාගෙන ඉන්නවා. හැබැයි මේ කිසිම අවියක් යුද්ධ පිටියකදී භාවිත නොවේවා කියන එකයි අපේ ප්‍රාර්ථනය. මොකද මේවායින් එකක් හෝ භාවිත වුණොත් ලැබෙන ප්‍රතිඵලය මුළු ලෝකයේම අවසානය වෙන්න පුරුවන්.
ඉතින් මේ රටවල් 10න් ලෝකේ බලවත්ම රට විදිහට ඔයා දකින්නේ කාවද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.